ඔන්න අදත් මං රස රෙසිපි එකක් අරගෙන ආවා. අද මං හදන්න යන්නේ මගෙන් ගොඩක් දෙනෙක් ඉල්ලපු රෙසිපි එකක් කහපත්. මේක අද ඔයාලට මම මුල සිටම හදාගන්න විදිය කියලා දෙනවා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. කහපත් එක හදන්න අපට ඕන වෙනවා සේර කෑල්ලක්. තව මං අරගෙන තියෙනවා එන්නසල් සහ කුරුඳු. තව අපිට ඕන වෙනවා පොඩියට කපාගත් සුදු ලූණු, ඒ වගේම බී ලූණු සහ රම්පේ. තව මම මේකට අරගෙන තියෙනවා පොල් කිරි. පොල් කිරි එකේ මං දිය කිරි එක තමයි ගත්තේ. හාල් එක ගැන කතා කරවුවොත් ඔයාලට මේකට කැමති හාල්ලයක් ගන්න පුළුවන්. කීරි සම්බා ඒ වගේම බාස්මති. මම දැන් මේ හාල් එක හොඳට හොදලා ගත්තේ. හොදලා මම මේක විනාඩි 20ක් විතර දැන් මේක පෙඟෙන්න තියාගන්නවා. මම දැන් පෑන් එකක් තියලා මේකට මම එකතු කරගන්නවා බටර්. ඔයාලට මේකට පොල් තෙල් උනත් එකතු කරගන්න පුළුවන්. බටර් එක රත් වීගෙනදී මේකට මම එකතු කරගන්නවා සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මම ඊට පස්සේ මේ ටික සාමාන්‍යයෙන් විනාඩි 2ක් විතර හොඳට කුක් කරගන්නවා. අපි දැන් මේකට ඊළඟට එකතු කරමු කහකුරු ටිකක්. එකතු කරගෙන අපි මේක සාමාන්‍යයෙන් තප්පර 30ක් විතර කුක් කරගමු. ඊළඟට අපි මේකට එකතු කරගමු පොල් කිරි. ඒ වගේම මේකට රස අනුව ලුණු ටිකක් එකතු කරලා අපි මේක හොඳට උතුරගමු. ගොඩක් කට්ටිය කරන්නේ මේකට හාල් එක එකතු කරලා ඊට පස්සේ තමයි මේකට පොල් කිරි එක එකතු කරගන්නේ. මම මේ විදිහට එකතු කරගත්තේ. එතකොට අපේ බත් එක ගොඩක් මෙරි වෙන්නේ නැතුව හරියට ගන්න පුළුවන්. හාල් ටික මේකට එකතු කරගත්තට පස්සේ මං විනාඩි 5ක් ගින්දර වැඩි කරලා මේක උතර ගන්නවා. ඊට පස්සේ ආයෙම ගින්දර අඩු කරලා උඩින් වහලා තමයි මම මේක පිසගන්නේ. පොල් කිරි මට්ටම තියෙන්න ඕනි. හාල් මට්ටමේ ඉඳලා පුරුක් 3මාරක් ඔයාලා ගන්න හාල් අනුව ඒ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේක හරිම රස බත් එකක්. ඔයාලට මේ බත් එකත් එක්ක බටු මෝජු, චිකන් කරි, ඩාල්, පපඩම්, ඒ වගේම කරපිංච සම්බෝලත් එක්ක ඔයාලට මේ බත් එක හරියට ගන්න පුළුවන්. ඔන්න දැන් අපි කහබත් එක හරි මට මේ බත් එක කුක් වෙන්න ගියා විනාඩි 15ක්. එහෙනම් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා පහලින් කමෙන්ට් එකක් සඳහන් කරන්න. තව ඔයාලට මේක උඩින් දාගන්න පුළුවන් ලූණු, ඒ වගේම කරපිංචා, තව ඔයාලට කජු එහෙම ඔයාලට මේක ෆ්‍රයි කරලා මේක උඩින් දාගන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.